හායි යාළුවනේ ඔන්න අපි අලුත් ගමනක් ගියා තවත් බදුළු බණ්ඩාරල තමයි මේ ගමන ගියේ අපි දවසින් ගිහිල්ලා ආවේ බයික් එකේ තමයි ඉතින් අපි ගියේ හරි ලස්සන ගමනක් මේක බදුළු බණ්ඩාරල ගිහිල්ලා පොඩි වටයක් ගහලා දන්න අඳුරන කීකට ගිහිල්ලා තමයි අපි ආවේ මේක බලන්න ලස්සනයි ඇත්තටම මාරම අත්දැකීමක් වුණා අපිට ඒක මේ වෙලාව අපුතල කිට්ටු වෙලා උදෑසන 7ට විතර හරි ලස්සනයි මේ හරි යනකොට එම මාරම සනීපයක් දැනෙන එකට සීතලත් එක්ක හරි සනීපයක් දැනෙනවා ෂෝක් ඇතුළු මාර කඳු ටිකක් තිබ්බ ලස්සන කඳු ටිකක් තිබ්බ කැම්පින් යන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා ඒ තවසර තියනවත් දන්නෙත් නැහැ ඔය තමයි අපි අපතලේ මගක් හරියට ගිහලා අපතලේ කන්ද යන හරියේ මැදක් කොටස තමයි මේ මෙතනින් යාර ගියාම තච්චුට්ට මෙතන කිලෝමීටර් 3ක් විතර ගියාම තියෙන view point එක වගේ තැනකුත් එකක් ඉඳලා බලන්න පුළුවන් මේ ඇවිල්ලා අපි බණ්ඩාරවල කිට්ටු වෙලා කිට්ටු කරලා තිබ්බ පාරක් හරි ලස්සනයි ඒ ටිකත් හිතුණා දන්නවනේ ඉතින් බයික් එකේ යනකොට පොඩ්ඩක් වංගු කෙලින් කරලා ගන්න ආසාවක් ආවා හරිම ලස්සනයි සමහර දේවල් තියෙන සබාදාම විඳින්න ඕනේ අපි සබාදාම විඳ නැත්නම් ඇත්තට මේ ජීවිතේ මොකටද කියලා හිතෙනවා ඒ තරම් ලස්සන අත්දැකීම් එක්ක තමයි ඒ ගමන ගියේ ඊට පස්සේ අපිට හම්බුණා කොහොමද අපි මාතපේ උදගන්න තැනක් බැලුවා අපි බණ්ඩාරවල ටවුන් එක බවුනාට පස්සේ අයි ගමේ ඉන්න කට්ටියගෙන් මෙව කොයි තැන තින්නේ කියලා යාලා නාන කරන තැන පෙන්නුවා එහෙම පොඩි ඇල පාරක් ඒකත් අර ලස්සනයි තාත් නාන කරන්න පුළුවන් නිදාසේ කැලයක් මැද්දේ වගේ තමයි යන්න නම් තිබ්බේ ඒ ජොලි ගමන ඉතින් ගිහලා අපි ඉතින් මුලට පයවදෙන සීතලේ පොඩ්ඩක් ගෑගේ මුලට පය පොඩ්ඩක් පොදගෙන උදේට කාලා ඒ මොන අපි ගියේ ගමන ඊට පස්සේ අපි මේගහ කිව්ල පැත්තට ගියා ලෝකාන්තේ කිට්ටු වෙන ගමන මේ ගමන ගිය කිලෝමීටර් 16ක් අපි මේ කාන්තරේ ගියේ එතන කන්දක් තියෙන්නේ අතරම කිලෝමීටර් 16ක් වෙනකම් මේ ගමන ගියා අපි මේක කිලෝමීටර් ආයේ කිලෝමීටර් 16ක් විඳින්න තියෙන ජීවිතේ විඳින්න ඕන මිස විඳවන්න නම් හොඳ නෑ අපිනේ ඒ හින්දා දෙන්නත් එක්ක හැමතැනම ඇවිදිනවා කරනවා පුළුවන් වෙලාවට යනවා මේ වීඩියෝ අවසානයේ තියෙන ලස්සන ෆොටෝස් ටික අපි දෙන්න ගත්තු ඊළඟට දින අපි කිලෝමීටර් 8ක් විතර ගියාට පස්සේ ගත්ත පුංචි වීඩියෝ එක මේ වෙලාවේ අපි දන්නර ගෙදරකට ගිහිල්ලා ඊට ටිකක් උඩහට වෙන්න ගිහිල්ලා ගත්තේ ෆයිනස් ගස් කැටිය ළඟ එහෙමම අපි ආයේ එන ගමන් බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙන් ගියා දුම්ගින් දැල්ලත් පොඩ්ඩක් බලලා දුම්ගින් දෙවියන්ගේ අවසර අරගෙන අපි දුම්ගින් දැල්ලට ආවා
රසදිගිගලක් බලලා වැස්සත් එක්කම වැස්සට කලින් එන්න ඕනේ කියලා හිතාගෙන නමුත් ඇහැලා තිබ්බා ටිකක්. එහෙම අපි 9 ආච් වලට 9 ආච් ඇවිල්ලා අපි පොඩි වීඩියෝ එකක් කරලා ඔන්න ඔය විදිහට පාලෙමෙත් ඇවිදලා පොඩි වටේ පුජ්ජහලා අන්තිමට වැස්සෙත් නාගෙනම අපි ගෙවල් වලට ආව. ගෙවල්ද ගෙදර එනකොට පාන්දර 2 ගාන විතර වුණා. අපි ගියේ පානද මේ වාද්දුවේ. රත්නපුර බලංගොඩ හරහා තමයි අපි ගියේ. යන ගමන හරිමත් ලස්සනයි. පාන්දර පහෙන් පිටත් වුණත් අපි 4ට විතර. මගේ අහිංසක දඬුවනර ඔය ඉන්නේ. ලස්සනයි ගමන නම් සතුටුයි. යන්න පුළුවන් හැමෝම යන්න. මොකද ජීවිතවල ලැබෙන එක අවස්ථාව කොහේ හරි යන්න උනත් හැමෝම පරිස්සමෙන්